ඔයා මේ වෙලාවේ මම මේ කියන මයින්ඩ්සෙට් එකේ නම් ඉන්නේ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඔයාට. මොකද මම මේ වෙලාවේ 24 hours prediction එකක්වත් 48 hours prediction එකක්වත් 1 month 1 week ඔය මොකක්වත් නෙමෙයි අරන් ආවේ. මට මේ වෙලාවේ අනිවාර්යයෙන්ම ඔයාට කියන්න ඕනි කියලා හිතේ ඇතිවෙච්ච රීඩින් එක තමයි මම මේ දැන් කියන්න යන්නේ. මේ වෙලාවේ ඔයා ඉන්නේ මොකක් හරි ලොකු ට්‍රාන්ස්ෆෝර්මේෂන් එකකින් නම්. ඒ කියන්නේ ඔයාට ජීවිතේ දැන් හිතා ගන්න බැරි අවධියක තමයි ඉන්නේ. ඒ කියන්නේ ඔයාට හිතා ගන්න බෑ මෙතනින් එහාට ඔයා මොකද්ද ගන්න ඕනි පියවර. කොතනටද යන්නේ? මොකද්ද ඊළඟට ඔයා පටන් ගන්නෙ? මගේ ජීවිතේ එතනින් එහාට මෙතනින් එහාට මොකක් වෙයිද කියලා හිතා ගන්න බැරි අවස්ථාවක නම් ඔයා ඉන්නේ. ඔව් මේ වීඩියෝ එක ඔයාට. ඉතින් ඔව් ඔයා එහෙම හිටියට නෑ. ඔයාට එහෙම වෙන්නේ නෑ. ඔයාගේ ජීවිතේට හොඳ ඒ කියන්නේ හරි කම්ෆර්ටබල් අනාගතයක් තමයි මෙතනින් එහාට ලැබෙන්නේ. ඔයා මෙච්චර කාලයක් හිටපු ජීවිතේ ඔයා හිතුවා නම් ඇත්තටම සතුට ඇත්තටම හොඳම ජීවිතේ ඔයා හිටියේ මීට ඉස්සෙල්ලා කියලා නෑ. ඔයාට වැරදිලා. මොකද ඔයාගේ ජීවිතේ ඉස්සරහට තමයි ලස්සනම කාලේ එන්නේ. ලස්සනම ජීවිතයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඒ ජීවිතේ ඇත්තටම తాවකාලික ජීවිතයකුත් නෙවෙයි. ඒ ජීවිතේ ඔයාට ඒ කියන්නේ ගොඩක් හරි ලොන්గ్ ලාස්ටිං ජීවිතයක්. ඒ කියන්නේ ඇත්තටම ඔයාගේ සමහර විට මරණය දක්වාම මේ ජීවිතේ මේ විදිහටම සතුටින් අරන් යන්න පුළුවන් වෙයි කියන එක මේ රීඩින් එකෙන් කියනවා. long lasting happiness අනිවාර්යෙන් ඔයාට ලැබෙනවා කියන එක. සහ ඒ වගේම ඔයාට කියන්න ඕනි මේ ඔයාට ලැබෙන දේවලුත් එක්ක පොඩි නොලැබීමකුත් වෙනවා. මොකද්ද? සමහර විට මෙහෙමයි. පොඩි නොලැබීම ඇත්තටම ඔයාගේ නරකට වෙන දෙයක්ුත් නෙවෙයි. ඔයාගේ හොඳටම සිද්ධ වෙන දෙයක් තමයි. මොකද ඔයා ළඟින් හිටපු සමහරක් අය ඔයාගෙන් ඈත් වෙන්න බලයි මේ ඔයාට ලැබෙන දේවලුත් එක්ක. ඉතින් ඔයා හිතන්න එපා අනේ මට මේ දේවල් නැති වෙනවා, මට මේ පුද්ගලයා නැති වෙනවා, මේ කෙනා නැති වෙනවා කියලා හිතන්න එපා. මොකද ඒ හැමදේම වෙන්නේ ඔයාගේ හොඳටමයි. මොකද ඔයා අනිවාර්යයෙන්ම ඔයාට රිවර්ඩ්ස් හම්බෙන්න යනවා. ඔයා අතීතයේදී විඳපු දුකට, වේදනාවට ඒ හැම දෙයකටම ඔයාට ඉදිරියේදී අනිවාර්යෙන් හරිම ලොකු රිවර්ඩ් එකක් ලැබෙන්න යනවා. ඒ රිවර්ඩ් එක ඔයා බාර ගන්න නම් මේ දැන් ඔයා ඉන්න මයින්ඩ්සෙට් එකෙන් එළියට ඇවිල්ලා ඉස්සරහා බලන්න. ඔයාට ගොඩාක් ඔපචුනිටීස් තියෙනවා. ඔයාට ගොඩාක් හොඳ කම්ෆර්ටබල් ලයිෆ් එකක් ලැබෙන්න තියෙනවා. ඉතින් ඔයා චුට්ටක් එළියට ඇවිල්ලා හොඳට ඉස්සරහා ඔයාට ලැබෙන්න තියෙන දේ ගැන බැලුවොත් විතරයි ඔයාට මේ දේවල් පේන්න ගන්නෙ. ඉතින් මම කියනවා ඔයාට මේ වෙලාවේ ඔයාගේ ඔය තියෙන මයින්ඩ්සෙට් එක චුට්ටක් හිතලා හොඳට හිතලා පොඩ්ඩක් වෙනත් ඒ කියන්නේ හොඳ සුබ අතකට පොසිටිව් විදිහට හිතන්න පටන් ගන්න. ඔව් ඔයාට ගොඩක් දේවල් ලැබෙන්න තියෙනවා. ඉතින් ඒ දේවල් මිස් කරගන්න එපා. ඒ දේවල් ඔයාගේ ජීවිතේට ලබා ගන්න. ඔයාගේ ජීවිතේ ඉස්සෙල්ලා තිබ්බට වඩා ලස්සන ජීවිතයක් තමයි ඔයාට ලැබෙන්න යන්නේ. ඉතින් සතුටින් ඉන්න පොසිටිව් විදිහට හිතන්න ජීවිතේ ලස්සන දේවල් ළඟා කරගන්න නම් අනිවාර්යෙන් ඔයාට S2 ඇරලා ඉදිරිය දිහා බලන්නම වෙනවාමයි. ඉතින් ඔය මයින්ඩ්සෙට් එකෙන් චුට්ටක් එළියට ඇවිල්ලා ඉස්සරහා බලන්න. එළිය බලන්න. ඔයාගේ ජීවිතේ හරිම ලස්සනයි.